right. අද අපි වීඩියෝ එකට ගෙනත් තියෙන්නේ මේ මල්ටිමීටර් ප්‍රොබ් එක. ගොඩක් වෙලා ගන්න නැතුව මේක අපි ඉක්මනට කතා කරමු. මේකේ මේක gold plated වගේම හොඳ rubber silicon material එකක් තියෙන එකක් විදිහට තමයි මට මුලින් හඳුනා දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේක විශේෂ දෙයකට තියෙන්නේ soft silicon wire resistance to both heat and cold anti-oxidation කියලා තියෙනවා. මේක කියන විදිහට මේ interchangeable මේ කොටස් ස්ටේන්ලස් ස්ටීල් වලින් තමයි හදලා තියෙන්නේ කියලා කියන්නේ. ඇත්තටම gold plated කරලා තියෙන්නේ. ඉතින් අපි මේක අරන් බලමු. මොකද අපි පෙට්ටියේ වැඩක් නැහැ. මේක පැකින් කරන විදිහ එච්චර කියන්න තරම් විශේෂ හොඳක් නැහැ. වයර් එක මේ වගේ යටපැත්තේ තියෙනවා. එච්චරයි. අපි ටෙස්ට් ප්‍රොබ් එක අරන් බලමු මේ විදිහට. මේ විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. අතට අහු වෙන විදිහින් දෙකන grip එකේම නියමෙටම තියෙනවා. right test points මේ වගේ තමයි තියෙන්නේ. මේ ඔක්කොම screws විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ wires ගැන කතා කළොත් එහම අහන්න දෙයක් නැහැ. original grade premium හොඳ soft silicon rubber silicon wire තමයි තියෙන්නේ. මේ ඔයගලන්ට පේනවා ඇති මේ material එක සාමාන්‍යයෙන් අපි දන්නවා rubber silicon wire කියලා කියන්නේ මේ වගේ ටිකක් තිස්නේ ගහන ස්වභාවයක් තියෙනවා. මේ රතු පාට වයර් කොටස උනත් ගත්තාම ඇතුළේ නිකන් යනවා වගේ තේරෙනවා. එළිය ආලෝකේ යනවා වගේ තේරෙනවා. ඒ වගේ ක්වොලිටි එකම තියෙනවා. මේ පොයින්ට්ස් එහෙම මාරම ඔයගලන්ට පේන්නේ නැති මාර ක්වොලිටි එකකට හදලා තියෙනවා. මේ පොයින්ට්ස් එහෙම අපි ගත්තාම තියෙන විදිහට සේෆ්ටි එක පැත්තත් ඉතින් හොඳයි ඇත්තටම. ඒකයි එහෙම වෙලා තියෙන්නේ. වයර් එක සාමාන්‍යයෙන් දිග තියෙනවා හොඳ ප්‍රමාණයක්. සැලකියුතු ප්‍රමාණයකට දිග තියෙනවා. ඊට අමතරව මොනවද කියන්නේ? බ්‍රෑන්ඩ් නේම් එක ගහලා තියෙනවා 1000 volt පුළුවන් 20 ampere වෙනකම් පුළුවන් කියලා තියෙනවා. මේ කොටස් මොකුත් ගලවන්න කරන්න බෑ. ඒවා ප්‍රීමේඩ් හැදිලා ඇවිල්ලා තියෙන්නේ. මේ කොන් ගත්තට පස්සේ ආවඩිකට කැඩෙන බවක් එහෙම පේන්නේ නැහැ. මේ ස්ථාන 9 CD භාවයක් එහෙම ටිකක් තියෙනවා. මෙතින් මේ විදිහට නමන්න පුළුවන්. එතන ඒක හොඳයි. ලොකු බරක් ඇවිල්ලා ඇදිලා ආවත් අවුලක් නැහැ. ඊට පස්සේ අපි ටෙස්ට් පොයින්ට් එක ගැන කල්පනා කළොත් එහෙම තියෙනවා වගේ තමයි තියෙන්නේ. ඉතින් අපිට අයින් කරගන්න පුළුවන්. අයින් කරගත්තට අපිට ඔක්කොම ප්‍රධාන වශයෙන් ටෙස්ට් පොයින්ට් 4ක් හම්බෙලා තියෙනවා. මේ ටික මේ විදිහට බලන්න පුළුවන්. right අපි zoom කරලා ගමු. right ඔන්න තියෙනවා. අපිට මේ ටික ඉතින් ඔක්කොටම කලින් මේ මරලා බලන්න තමයි වෙන්නේ. මේ විදිහට අයින් කරගත්තොත් ආයි super fine ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කොහොමද තියෙන්නේ කියලා. මම ඔක්කොගෙම කොපු ටික අයින් කරලා පෙන්නන්නම්. එතකොට ඒක ලේසි. අමාරුයි කොපු අයින් කරන්න ටිකක් අමාරුයි. අපි එමුනොත් ඒක මේකට දාලා හයි කරන්න ඇත්තටම හරිම ලේසි. මේ විදිහට පොට කරකවන්නයි තියෙන්නේ. සිස් ගාලා පොට කරකුවා. ඇත්ත. right. ඔය විදිහට තමයි තියෙන්නේ. ඔන්න ඔය දෙක තමයි ප්‍රධාන වශයෙන් වෙනස්කම් දෙකකට තියෙන්නේ. මේ විදිහට තමයි හම්බෙලා තියෙන්නේ. හොඳ සුපර් ෆයින් ටිප් එකක් තියෙනවා ඇත්තටම. එකමාර වටිනවා. එහෙම අදහෙට ගැලවෙන කොහෙම පාටක් එහෙම පේන්නේ නැහැ. පොත්ත පේට් කරලත් නෙමෙයි තියෙන්නේ. හොඳ ඇත්තම හොඳ gold plated ගතියක් තමයි තියෙන්නේ. අතර gold plated කියවට ඒක අපි කියන්නේ stainless steel කියලා නෙමෙයි. සාමාන්‍ය රත්තරන් පාට හොඳට තියෙනවා. ඒක එහෙම මේ අවුලක් නැහැ. එහෙම තමයි ඉතින් ඒක. හොඳ මල්ටිමීටර් ප්‍රොබ් එකක්.